හයි කොහොමද ඔයාලට? ඉතින් අද වීඩියෝ එකකින් අපි අරගෙන ආවේ අපි ගිය අවුරුද්ද ඇතුළත ට්‍රැවල් කරපු රටවල් 8 පොඩි රීකැප් එකක්. ඉතින් ඔයත් යුරෝප් ට්‍රැවල් කරන්න හේන දකින්න කෙනෙක් නම් අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඉතින් යුරෝප් වල ඉන්න කෙනෙක්ට නම් මේ විදිහට ට්‍රැවල් කරන එක ලොකුවට හිතන්න දෙයක් නෙමෙයි. ඒත් හරියට ප්ලෑන් කරේ නැත්නම් ලොකු වියදමක් යන්න පුළුවන්. ඒ වගේම අපේ ටයිම් එකත් වේස්ට් වෙන්න පුළුවන්. අපි අඩු වියදමෙන් වගේම අපේ කාලයත් උපරිම ප්‍රයෝජනට අරගෙන ට්‍රැවල් කරේ කොහොමද කියලා අද වීඩියෝ එකකින් බලමු. පළවෙනි යුරෝප් ට්‍රිප් එකේ අපි මුලින්ම ගියේ නෙදර්ලන්ඩ්ස් වලට. Thank you. අපි ග්ලාස්ගෝ වලින් ඇම්ස්ටර්ඩෑම් වලට ෆ්ලයි කරේ. ඉතින් මේක පැය කමාරක් වගේ පොඩි ගමනක්. නෙදර්ලන්ඩ්ස් වල තියෙන කොකන්හොෆ් කියන ලෝකේ ලොකුම ටියුලිප් ගාඩන් එක බලන එක තමයි අපේ ගමනේ ප්‍රධාන අරමුණ උනේ. කොකන්හොෆ් ගාඩන් එක ඕපන් වෙන්නේ මාර්තු මැද ඉඳලා මැයි මැද වෙනකම් විතරයි. ඕඩර් කරපු ටිකට් එක මෙතන ගිහලා කන්ෆර්ම් කරලා මේ විදිහේ ෆිසිකල් ටිකට් එකක් අපි ගත්තා බෝට් රයිඩ් එකට. අපි කොකන්හොෆ් ගියේ ඒප්‍රිල් වල. ඉතින් මේ ගමනට අපි වීසා ඇප්ලයි කරේ පෙබ්‍රුවරි වල. ඉතින් ඒ නිසා අපිට ස්ට්‍රෙස් එකක් නැතුව වීසා ඇප්ලයි කරගන්න හොඳට ටයිම් එක තිබුණා. ඉතින් අපේ ෆස්ට් යුරෝප් ට්‍රිප් එක නිසා අපි ගොඩක් රෙඩි වුණා මේකට. ෆ්ලයිට්ස් ටිකට් එහෙම බැලුවේ ඩිසෙම්බර් වල ඉඳලම. ඉතින් එහෙම බලලා ගොඩක් අඩුවට ෆ්ලයිට්ස් ටිකට් හම්බුනහම අපි ඒ දවස්වලට අපේ ලීව්ස් ඇප්‍රූව් කරගත්තා. ඊට අමතරව අපි එදා උදේට අපි කොහෙටද අද යන්නේ කියලා හිතන්නේ නැතුව කලින් හොඳ ප්ලෑන් එකක් හදාගත්තා. අද මේ ටික කරනවා කියලා අපි උපරිම try කරා ඒ දවසේ ඒ ටික බලන්න. අපි නෙදර්ලන්ඩ්ස් වල ඉඳලා ෆ්‍රාන්ස් වලට ආවේ ෆ්ලික්ස් බස් එකේ. මේකෙදි ඇම්ස්ටර්ඩෑම් වල ඉඳලා පැරිස් වලට එනකොට ලිල් කියන සිටි එකේ නතර වුණා. ලිල් කියලා කියන්නේ පැරිස් වල අංග්‍රපත කියලා තමයි ගොඩක් ටූරිස්ට්ලා කියන්නේ. ඉතින් පැරිස් තරම් බිසි නෑ. හැබැයි හරිම ලස්සන සිටි එකක්. අපේ ෆස්ට් යුරෝප් ගමනේදී අපි ට්‍රැවල් කරන්න යන කාලය ගැන හිතුවට වඩා වැඩිපුර හිතුවේ අපේ වියදම ගැන. ඒ නිසා අපි වියදම අඩුවෙන් යන ෆ්ලික්ස් බස් එක තෝරගත්තේ. අපි පැරිස් වල හිටපු දවස් 4 හිටියේ එක්ලෝ පැරිස් කියන හොටෙල් එකේ. ඉතින් අයිෆල් ටවර් එක අපේ රූම් එකේ ඉඳලම බලා ගන්න පුළුවන් ඈතට. හරිම සතුටුයි ඉතින් එදා. අපි මේ හොටෙල් එක මෙයාලගේ වෙබ්සයිට් එකෙන් බුක් කරපු නිසා අපිට වෙන ප්ලැට්ෆෝම්ස් වලින් බුක් කරනවට වඩා ගොඩක් අඩු රේට් එකකට ලැබුණා. ඔන්න අපි අයිෆල් ටවර් එක ළඟටම ආවා. පැරිස් කියන්නේ ගොඩක් එක්ස්පෙන්සිව් සිටි එකක්. ඉතින් ට්‍රැවල් කරන්න වගේම කෑමට බීමටත් ලොකු වියදමක් යනවා UK වලට කම්පෙයාර් කරද්දී. ඉතින් ඒ නිසා අපි ට්‍රැවල් කාඩ් එකක් ගත්තා. ඊට අමතරව අපි හිටපු එක්ලෝ පැරිස් හොටෙල් එකේ කිචන් එකක් තිබුණා. ඉතින් ඒ නිසා අපි පුළුවන් වෙලාවට ලේසියෙන් හදාගන්න පුළුවන් කෑමක් හදාගත්තා. මෙතන තියෙන Wall of the Love මෙතන හැම භාෂාවකින්ම මම වාට ආදරය කරලා තියෙනවා. සිංහලෙන් කියලා තියෙනවා. වගේම අපි අපේ දවස් උදේම පටන් ගත්තා. ඉතින් ඒ නිසා අපිට අයිෆල් ටවර් එක ළඟ එහෙම ගොඩක් සෙනඟ පිරෙන කලින් නිදහසේ ෆොටෝස් ටිකක් වීඩියෝස් ටිකක් ගන්න පුළුවන් වුණා. ඉතින් අපි එක ලොකේෂන් එකක ඉඳලා අනිත් ලොකේෂන් එකකට යනකොට බස් එකේ ගියේ නෑ. මොකද ගොඩක් වෙලාවට මෙට්‍රෝ එකේ තමයි ගියේ. එතකොට අපේ ටයිම් එක ඉතුරු වුණා. ඉතින් ඊට අමතරව පැරිස් වල ගොඩක් ස්කෑම්ස් තියෙනවා. අපි ගොඩක් ඒ ගැන සැලකිලිමත් වුණා. අපි ට්‍රැවල් කරන්න කලින් අපි යන ලොකේෂන් එකට අදාළව අනිත් අය කරලා තියෙන වීඩියෝස් ගොඩක් බැලුවා. ඇත්තට මේක ගොඩක් වැදගත්. ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වුණා මේ වීඩියෝස් නිසා. ඉතින් ওই විදිහට අපි ඇම්ස්ටර්ඩෑම් වලින් ඇවිල්ලා පැරිස් වලින් ආපහු එඩින්බරා වලට ආවා. පැරිස් කියලා කියන්නේ හැමෝගෙම ඩ්‍රීම් ඩෙස්ටිනේෂන් එක වුණාට ටිකක් එක්ස්පෙන්සිව් වැඩි. ඉතින් ඒ නිසා අපි ඊළඟ ට්‍රිප් එකේදී බැලුවා ටිකක් වියදම අඩුවෙන් ට්‍රැවල් කරන්න පුළුවන් ලස්සන රටක් හොයාගන්න. අපි ඊළඟට තෝරගත්තේ පෝර්චුගල්. ඉතින් අපි එඩින්බරා වලින් පෝර්චුගල් වලට ට්‍රැවල් කරන දවසේ අපිට ඩිරෙක්ට් ෆ්ලයිට් තිබුණේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වුණා අයර්ලන්ඩ් වල කෝප් හරහා යන්න. ඉතින් කෝප් වල කෝප් කියන්නේ ටයිටැනික් නැවේ ලාස්ට් පෝර්ට් එක. ටයිටැනික් නැවට අන්තිම පැසෙන්ජර්ස්ලා ටික නැගලා තියෙන මේ පෝර්ට් එකෙන්. ඉතින් මේක හරිම ලස්සන පුංචි ගමක්. අමතර මේ කාඩෝ ඩෙස්ක් කියන ලස්සන පෝස්ට් කාඩ් දීව එකක් වගේ තියෙන මේ ලස්සන බිල්ඩින්ග්ස් තියෙන මේ ගමේ. අපිට අයර්ලන්ඩ් වලට ඇතුල් වෙන්න ට්‍රාන්සිට් වීසා එකක් ගන්න වුණා. අපි උදේම කෝප් එයාපෝට් එකට ඇවිල්ලා කෝප් වලට ගිහිල්ලා එදා හවසම ෆ්ලයිට් එක ගන්න නිසා ට්‍රාන්සිට් වීසා එකක් ලැබුණා. ඉතින් අපි කෝප් වලින් ගියේ ෆාරෝ වලට. ෆාරෝ කියලා කියන්නේ පෘතුගාලේ තියෙන ලස්සන බීච් සයිඩ් සිටි එකක්. ඉතින් අපි ෆාරෝ වල නතර වුණේ හොස්ටල් එකක. හැබැයි ඩෝම් එකක නෙවෙයි අපි ප්‍රයිවට් රූම් එකක් ගත්තා. ඒක හොටෙල්ස් වලට වඩා ගොඩක් ගණන් අඩුයි. සමයකේ උදේම ඉර පායන නිසා අපි උදේම නැගිටලා එළියට ආවා. සිටි එක තාම ඇහැරලවත් නැහැ. අපි ඉන්නේ ෆාරෝ කියන සිටි එකේ. ඉතින් මේක හරිම ලස්සන සිටි එකක්. අපි ඉතින් උදේම නැගිටලා ආව පොඩක් රවුමක් ඇවිදලා යන්න. පාරෝ ඉඳලා ලිස්බන් යන්නේ. ෆ්ලික්ස් බස් එකේ තමයි යන්නේ. අපි ෆාරෝ වල ඉඳලා අපේ මේන් ඩෙස්ටිනේෂන් එක උණු ලිස්බන් වලට ගියේ ෆ්ලික්ස් බස් එකේ. මණ්ඩි වල ඉඳලා එඩින්බරා වලට ට්‍රැවල් කරනවටත් වඩා අඩු කොස්ට් එකක් තමයි අපිට ගියේ මේකට. ලිස්බන් වල මේ ක්ලාසික් ට්‍රෑම් එකේ යන එක, ඒකවල වීඩියෝස් ගන්න එක ගොඩක් ආසාවෙන් බලාගෙන හිටපු දෙයක්.
ලිස්බන් කියලා කියන්නේ වෙනස් විදිහේ ලස්සන තැන් ගොඩක් බලන්න තියෙන සිටි එකක්. ඉතින් අපි ඕල්ඩ් ටවුන් එකේ අපාර්ට්මන්ට් එක තමයි නතර වුණේ. ඉතින් අපේ මේන් ඇට්‍රැක්ෂන්ස් වලට ගොඩක් ළඟයි මෙතන. ඉතින් ලිස්බන් කැතිඩ්‍රල් එකට එහෙම අපේ අපාර්ට්මන්ට් එකේ ඉඳලා මීටර් 200ක් වගේ දුරක් තිබුණේ. ඉතින් ඒ නිසා අපි උදේම නැගිටලා ඇවිදලා ටිකක් මහන්සි හිතලා දවල් අවුව සැර වෙනකොට ආපහු අපාර්ට්මන්ට් එකට ඇවිල්ලා ටිකක් රිලැක්ස් වෙලා ආය හවස් වෙනකොට ආය එළියට ගියා. පැරිස් වල වගේ ලොකු රෂ් එකක් තිබුණේ නැහැ. අපි ලිස්බන් නිදහසේ බලලා දැන් අපි යන්න ලෑස්ති පෝර්ට් රෝ වලට. සිටිස් අතර ලොකු දුරකුත් නැති නිසා කොස්ට් එකත් ගොඩක් අඩු නිසා අපි ෆ්ලික්ස් බස් එකේ තමයි ගියේ. පෝර්ට් රෝ වල මේ ඩූරෝ රිවර් එකත් එක්ක තියෙන මේ view එකත් අපි ගන්න ගොඩක් ආසාවෙන් හිටපු තැනක්. ෆෝන් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන හිටපු මේ view එක ඇත්තටම ඇස් වලින් දකිනවා කියලා කියන්නේ හරිම වෙනස් හැඟීමක්. ඇත්තටම මේ වගේ ට්‍රැවල් කරන්න ගොඩාක් ලොකු වියදමක් යන්නේ නැහැ. ඇත්තටම අපිට උනන්දුව තියෙනවා නම් අපි දේවල් හොයනකොට අපිට ගොඩක් අඩු වියදමකින් අපි ආස තැන් වලට යන්න පුළුවන් වෙනවා. ඉබේ මේක ලැබෙනවා අපිට. මේ විදිහට අපි අයර්ලන්ඩ් වල පොර්චුගල් වල ගිහිල්ලා අපේ දෙවෙනි යුරෝප් ට්‍රැවල් ට්‍රිප් එකත් ඉවර කරලා ග්ලාස්ගෝ වලට ආවා. අපි සමයකේදී රටවල් කීපයක ලස්සන බැලුව නිසා අපි ඊළඟට හිතුවා අපි ටිකක් කලින් ඉඳලා ඕටම් එකට තව කොහේ හරි ලස්සන රටකට යමු කියලා. ඉතින් අපි ඕටම් එකේ ලස්සන බලන්න තෝරගත්තේ ස්විට්සර්ලන්ඩ්, ජර්මනි, ඕස්ට්‍රියා රටවල් දෙකත් ඒ ළඟ නිසා අපි එකටම මේ රටවල් තුනම බලන්න යන්න හිතුවා. ඉතින් අපි ජර්මනි වල මියුනික් වලට තමයි අප්ලයි කරේ. ඉතින් ගොඩක් වෙලාවට ට්‍රිප් එකක් යන්න කලින් ඒ රටේ අපි ගොඩක් වීඩියෝස් බලන නිසා අපිට යන්නම හිතෙන ලස්සන තැන් ටිකක් අපි තෝරගන්න ඕන මුලින්ම. ඉතින් මේ ගොඩක් ලස්සන ලොකේෂන්ස් සමහර වෙලාවට තියෙන මේන් සිටිස් වලින් ගොඩක් ඈත. ඉතින් ඒ නිසා ට්‍රැවල් කොස්ට් එක ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මේ ගමනේදී තීරණය කළා අපිට ට්‍රේන් පාස් එකක් ගත්තත් හොඳයි කියලා. මොකද අපි රටවල් කීපයකට ඇවිදිනවා වගේම ඒ රටෙත් ගොඩක් ඇතුළටම යන නිසා. රොතන්බර්ග් වලට ඇවිල්ලා තියෙන්නේ. මේක ජර්මනි වල තියෙන ලස්සන ෆෙරි ටේල් විලේජ් එකක්. ඉතින් අපි මේ ට්‍රිප් එකේදී අපි ට්‍රැවල් කරනකොට ගත්ත හොඳම ඩිසිෂන් එක කියලා හිතන ඉන්ටර්රේල් පාස් එක ගත්තා. ඉතින් මේ රේල් පාස් එකෙන් රටවල් 33ක ට්‍රැවල් කරන්න පුළුවන් ට්‍රේන්ස් වල මේ පාස් එකෙන් ඊට අමතරව ෆෙරිස් වලත් යන්න පුළුවන් සමහර ෆෙරිස් වල. ඉතින් යුරෝප් වල ඉන්න අයට ඉන්ටර්රේල් පාස් එක වගේම යුරෝප් වලින් පිට ඉන්න කෙනෙකුට නම් යුරෝ රේල් පාස් කියලා මේ පාස් එකක්ම තියෙනවා. ඉතින් මේ පාස් එකෙන් අපි ගත්තේ 4 days එක. ඉතින් අපිට යුරෝප් වල ඕනි කන්ට්‍රි එකකට මාසයක් ඇතුළත කැමති දවස් 4ක් තෝරාගෙන ට්‍රේන්ස් වල අන්ලිමිටඩ් ට්‍රැවල් කරන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට ජර්මනියෙන් ඕස්ට්‍රියාව වලට ආවා. අපි ඕස්ට්‍රියාව වල ආවේ සල්ස්බර්ග් වලට. ඔයාලා කියන විදිහට තමයි ඉන්නේ කියලා. ඉතින් හැමෝම දන්න හාල්ස්ටඩ් වල view point එකේ ඉන්නේ. ඉතින් සල්ස්බර්ග් වල ඉඳලා ට්‍රේන්ස් දෙකක ඇවිල්ලා තව ෆෙරි එකකත් ගිහිල්ලා අපි යුරෝප් වල ලස්සනම පුංචි ගම කියලා කියන හාල්ස්ටඩ් විලේජ් එකට ආවා. ඉතින් හාල්ස්ටඩ් කියලා කියන්නේ හරියටම වෙනම ලෝකයක් වගේ. පැයකින් දෙකකින් ඉවර කරලා බලන්න පුළුවන් තැනක් නෙමෙයි. හරිම ලස්සන පුංචි ගමක්. අඩුම දවසක්වත් ඉන්න ඕනේ. ගමට යන්න එන්න ෆෙරි සර්විස් එකක් තියෙනවා. ට්‍රේන් එකේ ටයිම් එකට තමයි මේ ෆෙරි එක යන්නේ. ඉතින් මෙහි ඇකොමඩේෂන් වල රේට්ස් නම් ටිකක් වැඩි. ඉතින් මේක මේන් සිටිස් වලින් අයිසොලේට් වෙලා වගේනේ තියෙන්නේ. ඒ උනාට කලින් බුක් කරත් හොඳ ඩීල්ස් හොයාගන්න පුළුවන්. ඉතින් අපි හාල්ස්ටඩ් වලින් ඕස්ට්‍රියාව වල කැපිටල් වියනා ගිහිල්ලා තමයි ස්විට්සර්ලන්ඩ් යන්නේ. අපිට හාල්ස්ටඩ් වලින් සල්ස්බර්ග් ගිහිල්ලා ඒ පැත්තෙන් යන එක ළඟ වුණත් අපි හිතුවා වියනාත් බලලම යන්න. අපේ රේල් පාස් එක තියෙන නිසා අපිට අන්ලිමිටඩ් ට්‍රැවල් කරන්න පුළුවන්. ඉතින් අපි යාන වලින් පස්සේ ඊළඟට අපි ආසාවෙන් බලාගෙන හිටපු තැනට යන්නයි හදන්නේ. ස්විට්සර්ලන්ඩ් වලත් අපිට ට්‍රැවල් කරද්දී අපේ රේල් පාස් එක තිබුණ නිසා අපිට ඕන වෙලාවක ට්‍රේන්ස් වලින් බහැලා ලස්සන බලලා ආය යන්න පුළුවන් වුණා. අපිට ට්‍රැවල් කරන එක ගැන හිතන්න ඕනේ උනේම නැහැ. එක්ස්පෙන්සිව් ඒ නිසා අපි හොස්ටල් එකක නතර වුණේ. ඉතින් මම යාළුවාට රික්වෙස්ට් කරලා අපිට ලස්සන view එකක් තියෙන රූම් එකකුත් ඉල්ලගත්තා. ඉතින් අපි නතර වුණ මේ හොස්ටල් එකෙත් කිචන් එකක් තිබුණා. ඉතින් ඒ නිසා අපිට හැම වෙලාවෙම කඩෙන් කන්න ඕනේ උනේ නැහැ.
ඒ වගේම තමයි අපි ගොඩක් වෙලාවට අපේ හොස්ටල් එක හරි හොටෙල් එක හරි බුක් කරද්දී අපේ බලන්න යන ලොකේෂන් එකට ගොඩක්ම ළඟින් එකක් තමයි බුක් කරන්නේ. එතකොට අපිට දවසෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් උදේම නැගිට්ටාම. ඉතින් අපේ ඉන්ටර්රේල් පාස් එකෙන් අපිට ෆ්‍රී බෝට් රයිඩ් එකක් ලැබුණා ලේක් බ්‍රියන්ස් වල. ඉතින් මේ අපි ඒක යනකොට ගත්ත වීඩියෝ ක්ලිප්ස් වගේක්. ස්විට්සර්ලන්ඩ් આવොත් අනිවාර්යයෙන්ම බෝට් රයිඩ් එකකුත් යන්න. ඒක මාරම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ඊට අමතරව අපේ රේල් පාස් එක නිසා අපිට හැමෝම නතර වෙන තැන්වල විතරක් නෙමෙයි, කියන්නේ මේන් ලොකේෂන්ස් වල විතරක් නෙමෙයි, තව පොඩි පොඩි පුංචි විලේජස් වලත් බහැල් ලස්සන බලන්න පුළුවන් වුණා. ඔය විදිහට අපි ස්විට්සර්ලන්ඩ් වල දවස් 3ක් ඉඳලා ආපහු එඩින්බරා වලට ආවා. ඉතින් ඊළඟට අපිට හිතුණා ඉටලි යන්න. ඉටලි වල ලස්සන සතියකින් දෙකකින් බලලා ඉවර කරන්න බැරි නිසා අපි තීරණය කරා මේන් ඩෙස්ටිනේෂන්ස් 3ක් සිලෙක්ට් කරගන්න. ඉතින් අපි වෙනිස්, මිලානෝ, රෝම් සිලෙක්ට් කරගත්තා. අපි එඩින්බරා වලින් වෙනිස් වලට ෆ්ලයි කරේ. වෙනිස් වල එයාපෝට් එකේ ඉඳලා සිටි එකට යන්න ක්‍රම කීපයක් තියෙනවානේ. අපි වෝටර් බස් එකේ තමයි ගියේ. ඉතින් වෝටර් බස් එක කියලා කියන්නේ මේ වගේ බෝට් එකක යන එක. ඉතින් වෝටර් ටැක්සිත් තියෙනවා. ඒවා එක්ස්පෙන්සිව්. ගොඩබිමින් යනවා නම් ඊටත් වඩා අඩුයි වෙනිස් වලට යන්න. ඉතින් අපි වෝටර් බස් එක තෝරගත්තා. ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක් හින්දා. කියන්නේ දිව්‍ය ලෝකෙන් කඩා වැටිච්ච කෑල්ලක් වගේ. හරිම වෙනස්. කලින් ගිය සිටිස්, කලින් ගිය රටවල් හැම එකටම වඩා වෙනස්. හරිම වෙනස් තැනක්. ඉතින් ඒ වගේම තමයි ගොඩක් එක්ස්පෙන්සිව් වෙනිස්. වෙනිස් වල ඉඳලා මිලාන් වලට ට්‍රේන් එකට නැංගා. අපි මිලාන් වල හිටපු දවස්වල වින් වර්නින්ස් තිබුණා. ඒ නිසා අපිට ලේක් කොමෝ යන්න ගිහලා ආපහු හැරිලා එන්න වුණා. චාව් චාව්. ඔන්න අපි උදේම ආව කොලොසියම් බලන්න. වෙනිස් වලින් පස්සේ වැඩිපුරම ආස හිතුණ රෝම් වලට. වෙනිස් මිලානෝ තරම් රෝම් එක්ස්පෙන්සිව් නෑ කියලා හිතුණා අපිට නම්. බලන්න දේවල් ගොඩක් තියෙන හරිම ලස්සන සිටි එකක් රෝම්. කලින් යුරෝප් ට්‍රිප්ස් වල වගේ නෙමෙයි අපිට රෝම් වලදී ලංකාව විදිහට කන්න ලැබුණා. ගොඩක් ලංකාවේ කෑම කඩ තියෙනවා මෙහෙ. දැනට ගියපු තැන් වලින් ආපහු යන්න හිතුනොත් මුලින්ම තෝරගන්නේ රෝම්. ඉතින් ඔයාලටත් ඔයාලා ආස කරන රටට මේ අවුරුද්දේ යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ට්‍රැවල් කරන්න සල්ලි විතරක්ම තිබිලා මදි. හොඳ බලාපොරොත්තුත් තියෙන්න ඕනේ. ඉතින් ඔයාගේ ලස්සන බලාපොරොත්තු ඉක්මනින්ම ඉෂ්ට වෙන්න ප්‍රාර්ථනා කරනවා. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මතක් කරනවා. ආයෙමත් දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. bye.